ලංකාවේ මේක වෙන දෙයක්. මම හරියාස මේ ඉන්ටර්විව් එකත් එක්ක කියන්න ගොඩක් ලංකාවේ අය මේ මේව නඩු වෙන වැඩ නෙමෙයි නේ. එහෙම කිව්වා කියලා. අයිබෝන් හැමෝටම. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ නාවල නගරයේ පිහිටි වයිකින්ස් රෙස්ටෝරන්ට් එකට. ඉතින් නාවලවට ඉන්න ඔයාලට බර්ගර්ස් කන්න හොඳම තැනක් විදියට තමයි වයිකින්ස් රෙස්ටෝරන්ට් එක ප්‍රසිද්ධ. ඔයගොල්ලන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ යෝජනා, චෝදනා ඔක්කොම අපි වෙත ලබා දෙන්න. පටන් ගමු. අද රස කතා විදිහේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලෝ ගොඩක් හොඳින් හඳුනන යකා ක්‍රූ එකේ මහ යකා. ඉතින් චනුක මොරා අද ඇවිල්ලා ඉන්නවා. කොහොමද? හායි දෙල්මේ හොඳයි හොඳින් ඉන්නවා. ඔයගොල්ලෝ හැමෝම ආදරය කරන සින්දු. ඒ කියන්නේ පාටියකදී නැතුවම බැරි සින්දු තමයි කරවල හොද්ද, යකුත් පිටියට ආවා වගේ ඒවා. ඒ වගේම ඔයගේ සිංගල්ස් උත් තියෙනවා. yes මොරා වංශය. තව ඒකට සෝබනේ ගොඩක් තියෙනවා. අපි කතා කරමු. රයිට්. ඉතින් එහෙම පටන් ගද්දී රස කතා ප්‍රෝග්‍රෑම් එක අපිට මුලින්ම කියන්න කොහොමද මේ යකා ක්‍රූ හැදුනේ? යකා ක්‍රූ හැදුනේ අපි 2015 අපේ ඉස්කෝලේ ඩාන්සින් සර්කල් අපි හිටියේ. ඒතර අපි ඩාන්සින් සර්කල් එකේ අපි කරා කොන්සර්ට් එකක් අනන්ත ප්‍රතිභා කියලා. ඉතින් මේ අනන්ත ප්‍රතිභා කොන්සර්ට් එකේ තීම් එක උනේ යකා බලන්න වරෙන් කියන එක. ඒතර යකා බලන්න වරෙන් කියන තීම් එකට අපි කරපු නිසා අපි ඕගනයිසින් කමිටි එක අපි නම දාගත්ත අපි යකා ක්‍රූ එක කියලා. ඉතින් මේ ක්‍රූ එක ඔය ඩාන්සින් කොන්සර්ට් වල කොහොමද වෙනවා? ඒ පර්කෂන් ඇක්ට් එකක් වගේ දෙයක් යනවා අන්තිමට. ඉතින් අපි කට්ටිය පර්කෂන් පොඩි ඇක්ට් එකක් කරා බෙර දාලා මේ গিitar ගහලා එහෙම හදාගත්ත නිසා අපි මේ අයිටම් එක ගොඩක් සක්සස් වුණා. ඊට පස්සේ අයිටම් එක හැමතැනින්ම කොළඹ ඉස්කෝලවල හතරවටේ අපි ඒ අයිටම් එක ප්ලේ කරන්න ගත්තා. ඊට පස්සේ අපි හිතුවා අපි ෆියුෂන් බෑන්ඩ් එකක් විදිහට මුලින් යකා ක්‍රූ කියලා එළියට එමු කියලා. ඉතින් එහෙම තමයි යකා ක්‍රූ මුලින්ම හැදුනේ. දැන් මේ වෙද්දී අපි බෙර ඒ දේවල් මේ ෆියුෂන් නෙමෙයි. දැන් මේ වෙද්දී අපි වෙඩින් බෑන්ඩ්ස් කොන්සර්ට් ඒ ගහන තැනට දැන් බෑන්ඩ් එක හැදලා තියෙනවා. එහෙම තමයි ආරම්භය. එතකොට මේකට මතක් කරන්න පාසල කොළඹ ආනන්ද විද්‍යාලය. ආනන්ද විද්‍යාලයේ ඉතින් ඉස්කෝලෙන් පටන් ගත්තු මේ යකා ක්‍රූ එක අද වෙනකොට ලංකාව පුරා ජනප්‍රිය වෙලා තියෙනවා. එතකොට කට්ටියකින් ලැබෙන සහයෝගය කොහොමද? සහයෝගය හොඳයි. වගේ බෑන්ඩ් එකද? ඔව්. බෑන්ඩ් එකත් හොඳයි. සහයෝගය හොඳයි. ඉතින් අවුලක් නැහැ. ෂේප් එක යනවා. එතකොට මෙහෙම කරගෙන එද්දී සාමාන්‍ය බෑන්ඩ් එකක් ගත්තාම හරි අමාරුයි කට්ටියව එකට තියාගන්න. රයිට් පැඩිලා යනවා. ඉතින් ඔයගලගේ බෑන්ඩ් එකේ ඒ වගේ දේවල් වලට මුහුණ පෑවද? පෑවා. සෑහෙන මුහුණ පෑවා. ඒ කියන්නේ එකක් හොඳම දේ උදාහරණයක් තමයි දැන් මේ ලොක්ඩවුන් සීසන් එකේ අපි අපේ බෑන්ඩ් එක විතර නෙමෙයි හැම බෑන්ඩ් එකකටම ගොඩක් වැඩ නැති වුණා. ওই දේවල් වුණා. සහ බෑන්ඩ් වල තව ප්‍රශ්න තමයි ඉන්න කට්ටිය රට යනවා. සල්ලි ගන්න. ඒතර ඒගොල්ලෝ වර්ක් කරනවා. ඒතකොට ඒ කමිට්මන්ට් එක දෙන්න අමාරුයි. ඉතින් එහෙම වෙද්දී අනිවාර්යෙන් බෑන්ඩ් එකක් කැඩෙනවා. කැඩෙනවා නෙමෙයි බෑන්ඩ් එකේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒක අල්ලගෙන ඉන්න දැනගන්න ඕනේ. අපි අද වෙනකන් ඉතින් අල්ලගෙන ඉන්න අපිට ප්‍රශ්නයක් නැතුව. දැන් බෑන්ඩ් එකේ කී දෙනෙක් වගේ ඉන්නවද මේ? අපේ එදත් හිටියේ 10 දෙනයි. මෙදත් ඉන්නේ 10 දෙනා. 10 දෙනාම ඉන්නවා. හරි. එතකොට මොන වගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් ඔයගොල්ලෝ භාවිත කරන්නේ? නෝමල් කෝස්ටික් බෑන්ඩ් එකක් ගහන ඉන්ස්ට්‍රුමන්ට් තමයි දින්නේ භාවිත කරන්නේ. කියන අපි තුමු ගිටාර, ලීඩ්, ඩ්‍රම්ස්, බේස්. ඊට අමතරව අපේ විශේෂත්වය තමයි බෑන්ඩ් එකේ අපි පර්කෂන්. ඒ කියන්නේ මේ යක් බෙර ගැට බෙර අපි ඒවත් යූස් කරනවා මේ අනිත් බෑන්ඩ්ස් වලට අමතරව. ඒගොල්ලෝ වැඩි යූස් කරන්නේ නැහැ. මම දැකලා තියෙන යූස් කරනවා. බට් අපි මේන්ලි අපි යන්නේ ට්‍රැඩිෂනල් වෙස්ටර්න් මික්ස් එකේ තමයි අපි බෑන්ඩ් එක අදගෙන යන්නේ. එතකොට ඉස්සලාම හැදෙන සින්දුව මොකක්ද? යකා ක්‍රූ එකේ ඉස්සලාම හැදෙන යක්කුත් පිටියට ආවා. මේක හැදෙන්න මොකක්ද? ඒක යට තියෙන බෑක් ස්ටෝරි එක. ඒකේ උනේ අපි එක වෙඩින් එකක් හරි බර්ත්ඩේ පාටි එකක් හරි ප්ලේ කරා බෑන්ඩ් එක. ප්ලේ කර ඉද්දී තව එක්තරා බෑන්ඩ් එකකින් ඔරිජිනල් එකක් ආවා එළියට. ඊට පස්සේ අපි කල්පනා කරා දැන් අපි සින්දුව දැම්මම හරි කියලා. ඊට පස්සේ මම එදාම කට්ටියට කියලා මම රෑවේදී ඩමියක් දාන්නම් කියලා. ඒ දවසින් මම ලිරික්ස් එක ලියලා පොඩි ඩමි කෑල්ලක් දාලා අර ඒක තමයි බෑක් ස්ටෝරි එක. ඇත්තටම කියන්නේ තව බෑන්ඩ් එකක ඔරිජිනල් එකක් දැකලා අපිට ඕන වුණා ඔරිජිනල් එකක් දාන්න. එහෙම තමයි අපි යකුත් පිටියට එළියට ආවේ. මේ වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස් කීයක් ඉන්නවද? මේ වෙද්දි මම හිතන්නේ මගේ චනුක මොරා එකේ ඉන්නවා 1.90ක් හරි 1.89ක් හරි. එතකොට ඔයාගේ කියන්නේ තනියෙන් වගේ සෝලෝ ආටිස්ට් කෙනෙක් විදියටත් යනවා. යා මම එහෙමත් ඒ කියන්නේ ඒක මම ආස නැහැ සෝලෝ ආටිස්ට් කෙනෙක් විදියට යන්න. බට් අර මම බෑන්ඩ් එකෙන් දාන්න ඕනේ නැහැ මේවා කියලා හිතන සින්දු මම ආතල් එකට දානවා මගේ සෝලෝ. ඒ කියන්නේ මම මේන්ලි ආස නැහැ මම සිංගර් කෙනෙක් ආටිස්ට් කෙනෙක් වෙන්න. මම ආස ප්‍රොඩියුසර් කෙනෙක් වෙන්න. ප්‍රොඩියුස් කරන්න තමයි මම ආස. එතකොට ඒත් එක්කම අපිට කියන්න ළඟදී මොකද්ද සෝලෝ ආටිස්ට් කෙනෙක් විදිහට රිලීස් කරේ? ළඟදී ආවා මං දැම්මා මොරා වංශය කියලා EP එකක්. ඒ කියන්නේ EP එකක් කියන්නේ සින්දු 4යි සින්දු 6යි normally EP එකකට අපි කියන්නේ.
ඒක තමයි ළඟදී ආපු සින්දු 5ක් දාපු මොරාවංශය කියන EP එක. ඒක තමයි ළඟදී ආවේ මගේ. ඒක ලැබෙන ප්‍රතිචාර කොහොමද? හොඳයි, ඇත්තටම හොඳයි. එකම දේ අපි රිලීස් කරාට පස්සේ ලංකාවේ මේක වෙන දෙයක්. මම හරි ආස මේ ඉන්ටර්වියු එකත් එක්ක කියන්න. ගොඩක් ලංකාවේ අය මේ ස්ට්‍රීම් කරනකොට ඩවුන්ලෝඩ් කරන සින්දු. ඔව්. මගේ එක උනේ EP එක එළියට දාපුවම මං වෙබ්සයිට්ස් වල MP3 එළියට ගියා. ඒතකොට ස්ට්‍රීම් කරන එක කෙලින්ම ඉතින් අඩු වෙනවනේ කොහොමද ගෲප්ස් වල ඔඩියෝස් එක නම් ගියාම ඉතින් අවුලක් නැහැ, ප්‍රතිචාර හොඳයි. ෂේප්. අවුරුදු 10ක් යනකොට මොන වගේ තත්ත්වයක තියේද යකා ක්‍රූ එක? ඔයගේ ගෝල් එක මොකක්ද මේ කට්ටියත් එක්ක ඉදිරියට යන ගමනේ? ගෝල් එක ඇත්තටම ගෝල් එක ගෝල් කිව්වොත් වෙන්නේ නැහැ දිල්. මේ හරියද? මං මෙහෙම කියන්න ඒක නිසා මේ මං ඇත්තටම ආසයි අපේ සද්දේ. කියන්නේ අපේ සද්ද කියන්නේ බෙරේ සද්දේ. ලෝකෙට යවන්න මම හරි ආසයි. ඉතින් එතෙන්ට මම වැඩ කරනවා. ඒක තමයි මම සරලව කිව්වොත් මගේ ගෝල් එක. හරි. ඇයි මේ දේවල් කිව්වම වෙන්නේ නැහැ කියලා කියන්නේ? මේ වගේ දේවල් එක්ස්පීරියන්ස් කරලා තියෙනවද? සාමාන්‍යයෙන් එහෙම වෙලක් තියෙනවා. ඒක එහෙම වෙනවනේ නෝමලි. ලව් කරන්න ගියත් එහෙමනේ. ඔය බාන ෆොටෝස් අනම්මනම් දාගෙන ඉන්න කට්ටියගේ කැඩිලා යනවා අපි දැකලා තියෙනවානේ. ඉතින් මේ ඒක ඉතින් අපේ හිතේ තියාගෙන ඒකට වැඩ ගාම ඇති කියලා තමයි බිලීව් කරන්නේ. ෆොටෝස් දාගෙන ඉන්නවා කියපු හින්දා අපි මේ පැත්තට යහගෙන එතකොට ආ ෆොටෝස් දාලා එහෙම ආදර සම්බන්ධයක් තිබිලා නැහැ මෙතෙක් කල්. ආද සම්බන්ධතා තිබිලා තියෙනවා. එහෙම ෆොටෝස් දාලා එහෙම ඉඳලා නැහැ මම. අපිට කියන්න මෙහෙම ඉද්දි වැඩිම භාවිතා කරන වචනේ මොකද්ද? යාළුවොත් එක්ක ඉද්දි. ඒ කියන්නේ යාළුවොත් එක්ක ඉද්දි වැඩිම භාවිතා කරන වචන එක එක ඒවා තියෙනවනේ. එක එක වචන තියෙනවා. ඔව්. මොකක් හරි වචනයක් නිකන් කියන්න. ඒක නේද ඉතින් මං වැඩිපුරම කුණුහරුපයක් තමයි මොකක් හරි කියන්නේ ඉතින්. හරි. එතකොට යාළුවොත් එක්ක ගොඩක් එකතු වෙලා මම දැකලා තියෙනවා. ඉතින් Instagram එකේ Facebook එකේ ගොඩක් ඔයගොල්ලෝ හැම වෙලේම එකට ඉන්නේ. රයිට් මම හිතන අදත් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ ඔයගොල්ලෝ එකතු වෙන්න යන්නේ. ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක් ඉන්නවද මේ යකා ක්‍රූ එකේ? යකා ක්‍රූ එකේ කියන්නේ මගේ හොඳම යාළුවෙක් තමයි සෙනිත් තාරක් කියන්නේ. එයා තමයි මගේ බෑන්ඩ් එකේ සහ මගේ පර්සනල් මැනේජර්. එතකොට එයා තමයි මාත් එක්ක ඉස්කෝලේ කාලේ ඉඳන්ම හිටපු යාළුවා. ඉතින් එයා තමයි මට ගොඩක්ම ළඟ. ඒ කියන්නේ මගේ ජීවිතේ මගේ යාළුවෝ මට යාළු ගොඩක් ඉන්නවා. ගොඩක් ළඟ යාළුවෝ ඉන්නවා. ඒ ළඟම යාළුවන්ගෙත් ළඟම යාළුවා තමයි සෙනිත් තාරක. එතකොට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද මේ වැඩේට? ගෙදරින් එහෙම අවුලක් නැහැ අපේ. අපිට කියලා දෙන්නේ කොහොමද කැමති දේවල් ගන්න කියලා. අම්මා බලන්නේ නැත්තේ. මේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට කැමති දේ ගන්න කියලා ඉඩ දීලා තියෙනවා. අවුලක් නැහැ. හරි. එතකොට දැන් ආනන්ද විද්‍යාලය. කියන්නේ ආනන්ද විද්‍යාලය ගත්තාම කොළඹ ඉතින් හැමෝම ඉංජිනේරුවරු, දොස්තරවරු වෙද්දී ගෙදරින් කිව්වේ නැද්ද දැන් ඔයාව මෙච්චර හොඳ ඉස්කෝලේකට ගියා. ඔයා කැමති නැද්ද මේ විදිය ප්‍රොෆෙෂන් එකකට යන්න කියලා? නෑනේ ඒක තමයි මං කියේ මුලින්ම අපේ ගෙදර අපේ අම්මයි තාත්තයි අපිට කැමති දේ කරන්න දුන්නේ. දැන් මගේ අයියා බයෝ කරේ, මල්ලි මැත්ස් කරේ, මම ආර්ට්ස් කරේ. අර එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ අපේ ගෙදර. තමන්ට කැමති දේ ගන්න තමයි ඉඩ දුන්නේ. ඉතින් මේ මම කැමති දේ ඒක ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරායි. හරි. ඊළඟට ඇයි මේ කියන්නේ චනුක මොරා පණ්ඩිතයි කියලා මේ එළියේ ඉන්න මිනිස්සු ඇත්තද කතාව? එහෙම කියනවද? එහෙම කියනවා. නෑ නෑ ඒක ඉතින් මේ අපේ අම්මත් මට කියනවනේ පණ්ඩිතය කියලා. ඉතින් ඒක ඉතින් එකක් මම ගොඩක් කතා කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මම මෙහෙම ඉන්ටර්වියුස් වලට ඇවිල්ලා කතා කරාට ඔයා දන්නේ නැති මම විශ්වවිද්‍යාලේ ඉද්දි මම වැඩි කතා කරන්නේ නැහැ නේ. ඒක ඇවිල්ලා ලොකු කමක්වත් මොකද නෙමෙයි මම හරි කතා කරන අඩු කෙනෙක්. කියන්නේ පෙලක් කලාවට මට මගේ යාළුවොත් එක්ක ඉද්දිත් ඒගොල්ලෝ මොන හරි කියවනවා නම් කියන්නේ මාතෘකාවට අදාළ දේවල් හරි ඕනට වඩා කියවනවා නම් මට හරි ඔළුව රිදෙනවා වගේ. ඒකයි මම ගොඩක් ස්ටුඩියෝ එකෙත් ඉන්නේ. මම සින්දු හදාගෙන එහෙම ඉන්නේ. මම හරි ආසයි පරිසරයට, තනියම ඉන්න ආසයි. ඉතින් ඒක දකින්නදී ඉතින් වැරදි විදිහට ඉතින් අපිට දකින්න විදිහ වෙනස් කරන්න බෑනේ. ඉතින් මාව ආශ්‍රය කරලා තියෙන අය දන්නවා. ඉතින් පොඩ්ඩක් පණ්ඩිතයි. වත් ඉතින් එහෙම අර ලොකු කමක්වත් එහෙම දෙයක නෑ මම. ඒකත් පිළිගත්තා. ඒ කියන්නේ අවංකයි පණ්ඩිතයි දෙකම යන චනුක මොරාවේ. රයිට්. එතකොට ඊළඟට තාම රිලීස් වෙලා නැති අලුත් මොන හරි නිර්මාණ තියෙනවද? යකා ක්‍රූ එකේ ඇල්බම් එක එන්න තියෙනවා. ඒක තමයි අපි යකා ක්‍රූ එකෙන් දානවා මේ 2020 World Cup එකට සින්දුවක්. ඒක බොහෝ විට ඊළඟ සතියේ එනවා එළියට. ඒක තමයි යකා ක්‍රූ එකේ මුලින්ම එන්න තියෙන්නේ. ඊට පස්සේ යකා ක්‍රූ එකේ ඇල්බම් එක එන්න තියෙනවා. සින්දු 12ක ඇල්බම් එකක් එන්න තියෙනවා. රයිට්. ඉතින් අපි විශ් කරනවා ඒ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා. ඉවර නෑ. තව තියෙනවා.
සභාපති වෙලා ඉද්දි ඒකන වාවක දැනගන්න විදිත් තියෙන්න්නවන මගේ හොඳ යාලුකින් තමයි යෝක අනිවාර්යයෙන් ප්‍රෝග්‍රෑම් එක කරන්න ඉක්කට කලින් මට මතක් වුණා වගේ හොඳම යාළුවෙක් එක්ක මම කතා කරලා ඇහුවා මෙයාට මොකක් අපි දැන් මාගේ මොකක් හරි සිදුවීමක් කියන්න කියලා. ඒකට කිව්වා එච්ච සිදුවීම් නම් කියන්න බෑ. මොකද කියන්න බැරි ඒවා තමයි ඒක අමතකම වෙන්න නැති ඒවා වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපිට කියන්නේ ඉස්කෝලේ යන කාලේ වෙච්ච දෙයක්. ඔව් ඒ උසම සංගමේ කොටම සභාපති කියන එක දැම්මෙත් මම. ඒ කියන්නේ අපි ඩාන්ස් සර්කල් එක තිබ්බේ කොළඹ විද්‍යාලයේ පස්මහල් අපි අන්තිම කාලේ පස්මහල් දෙකක් තියෙනවා කොහොමත්. එක පස් මහලක් දැන් කඩලා සත් මහලක් කරලා තියෙන්නේ සහ ආට් කරනයට වෙනම පස් මහලක් තිබ්බ චිත්‍රාන්දිනයට මියුසික් කරනයට ඩාන්සින් කරනයට තිබ්බ බ්‍රාස් බෑන්ඩ් එකට එතකොට ඒ පස් මහලේ උඩම සත්වය තමයි ඩාන්සින් සර්කල් එක. ඉතින් මම කිව්වා දැන් අපි තමයි ඒ කාලේ ඉස්කෝලේ ඉතින් නසමරාණි වලින් නසරාණි ඉතින් ඒක නිසා අපි කිව්වා දැන් මම බෝඩ් මීටින්ස් ඔය අපිට හැමෝටම අපේ ඉස්කෝලේ හැම සංගමයකටම කාමරයක් තියෙනවා රූම් එකක් තියෙනවා ඒ මීටින්ස් යන්න හැම දෙයකටම අනිත් ඉස්කෝලේත් ඇති මේ ඉතින් මම කිව්වා යකෝ මම තමයි නේද ඉස්කෝලේ උසම සංගමයේ කොටම සභාපති කියලා. ඉතින් ඕක තමයි ඒක හැදිච්ච නම. ඔය විදිහට තමයි ඒක ගියේ. ඉතින් අපිට කියන්නකෝ වෙච්ච දෙයක්. අමතක නොවන සිදුවීමක් කියන්න පුළුවන් එකක් කියන්න පුළුවන් සරල එකක් කියන්න මම අපි ආනන්දින ඔක්කොම කොල්ලෝ ටික බලාගෙන ඉනවා මල්ලිලා අයියලා ඔක්කොම බලයි මේක. අනිවාර්යයෙන්. පොඩ්ඩක් මතක් කරමු. වැරදි අදහස ගන්න එපා මේ කියන දේවල් වලින්. අපි ඒ කියන්නේ අපි ගොඩක් ඔය මට හොඳට මතක අපි මාසයක් ඉස්කෝලේ රැ නැවතුණා. ඒ අපේ ඔය අන්ධ ප්‍රතිභා කොන්සර්ට් එක තියෙන කාලේ අපිට එතන වැඩ තියෙනවා. හැබැයි ඉතින් ගෙදර යන්න බැරි කමක් නැහැ. ගෙදර යන්න පුළුවන්. හැබැයි අපි ආසයි ඉස්කෝලේ නවතින්න. ඉතින් අපි එහෙම ඉස්කෝලේ නැවතිච්ච එක දවසක අපි පෝස්ට් නයිට් එක කොළඹ වාසල් වල කුමත් නෝමල් වෙන දෙයක් මේ ඉස්කෝල වල පයින්නවනේ. කාන්තා ඉස්කෝල වල පයින්නවා ගිහලා පෝස්ටර්ස් ගහනවා. ඉතින් ඔහොම එක දවසක් හොඳටම වෙච්ච දෙයක් තමයි හොඳටම වහින දවසක අපි කට්ටිය පාර දිගේ මරදානේ ඉස්කෝලේ මරදානේ දිගේනේ තියෙන්නේ මරදානේ දිගේ ගෞතමීක අන්ධ බාලිකා ওই පැත්තේ ඇවිදගෙන ගිහිල්ලා අපි ගෞතමීකට එහෙම ඉස්කෝලේ පැනලා මේව නඩු යන වැඩ නෙමෙයි නේ. එහෙම කිව්වා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. අපි දවසක් ගෞතමීකට පැනලා ගේට් එකෙන් ඉස්කෝලේ වටේම අන්ධ ප්‍රතිභා පෝස්ටර්ස් ගහලා ආවා. ඉතින් ඒ දවස් අමතක වෙන්නේ නැහැ. ඉතින් ඒ දවස් ඇතුලේ වෙච්ච සිදුවීම් ගොඩයි. බට් අර ඒක ඉතින් හොඳ අමතක වෙන්නේ නැති දවසක්. හරි. ඉතින් මම හිතන්නේ පාසල් ජීවිතය අපි හැමෝටම අපි කාටවත් අමතක වෙන්නේ නැහැ. ඒ මොකද අපි කොච්චර ජීවිතේ ඉදිරියට ගියත් මොන දේවල් හම්බුණත් ඒ පාසල් ජීවිතේ මතක හරිම මිහිරි. ජීවිතේ ප්‍රතික්ෂේප වීම ඇති වෙලා ඇති. මම කියන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ. ඒක ගැන මට පොඩ්ඩක් කියනවා කොහොම වගේ කියන්නේ songs reject වෙලා ඇති channels වලින් ඒ වගේ දේවල් ගැන අපිට පොඩ්ඩක් කියන්න මොනවද experiences තියෙන්නේ වටා බැඳුණු. එහෙම ඇත්තටම ගොඩක් නැහැ දිල්මි. මොකද මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට මම ආවේ තනියම. කියන්නේ මට එහෙම ලොකු කාගෙන්වත් උදව්වක් ඇත්තටම නැහැ. ඉතින් කවුරු හරි කියනවනේ හම්බුණා කියලා මට මං කියන ප්‍රූව් ගන්න කියලා. මේ මම channels වල සින්දු දීලා නැහැ. channel දෙයක් channels වලින් සින්දු දානවා. ඉතින් පෙලක් අය අහනවා. පෙලක් අය අහන්න නැතුවත් දානවා. ඉතින් ඒක මං එහෙම ලොකුවට ගන්නෙත් නැහැ. මං හිතන්නේ නැහැ මම channels වලට දීලා නැහැ. ඒකින්ද රිජෙක්ට් වෙන්න මේ හේතුවක් විදිහට දකින්න දෙයක් නැහැ එතන. මුල්ම කාලේ කියන්නේ ඇත්තටම යකුත් පිටට එහෙම එන්න කාලේ මම තනියෙන් සින්දු හදලා තියෙනවා. ඉතින් ඒ දේවල් එහෙම මම නෑ මම දෙන්න try කරලා නෑ. මම FM වලට දෙන්න try කරලා තියෙනවා. ඒතර රිජෙක්ට් කියන්නේ ඉතින් අපි එතකොට දන්නේ නෑනේ. තාමත් ඉතින් මම හිතනවා ලංකාවේ ගොඩක් අය ඉතින් මාව අඳුරන්නේ නැහැ. බට් අර එතකොට කොහොමද දන්නේ නෑනේ. ඉතින් එතකොට අර අපිව දන්නේ නැති නිසා ඉතින් එහෙම සින්දු ප්ලේ කරලා නැහැ. ඉතින් ඒක ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක ඉතින් රිජෙක්ට් කරා වෙන්න බෑ. ඉතින් ඒක එහෙම තමයි ඉතින්. රයිට්. එතකොට පොඩි කාලේ ඉඳන් ගෙදර කවුරු හිටියද මියුසික් කරන නැත්නම් ඇයිවා මේ පැත්තට එන්න මග පෑදුනේ කොහොමද? ඔව්. පොඩි කාලේ ඉඳන් කියන්නේ මම පොඩි කාලේ පද්‍ය ගායනා කළා. ඒ කියන්නේ දහම් පාසලේම දිස්ත්‍රික් අර එමේ මම පළවෙනියා. මට කවි කියන්න පුළුවන් හොඳට. සහ මම රන්නල බලකායේ මම සමාජික ළමා බලකායේ ඉස්සර. එතකොට මම කවි හොඳට කියනවා. එහෙම කවිය නම් මනම් කියවල මම මියුසික් කරේ නැහැ. මම කළේ 6 වසරේ ඉඳන් A level දක්වාම ඩාන්සින්. පස්සේ මං කිව්වා අර යකාකුරු බෑන්ඩ් එක හැදුවට පස්සේ මට හිතුණා අපි බෙර ගහන වඩා අපි මට සින්දු කියන්න පුළුවන් කියලා මම දන්නවනේ. මට හිතුණානේ අපි බෑන්ඩ් එකක් වෙමු කියලා. ඊට පස්සේ තමයි මම සින්දු කියන්න ගත්තේ. සහ මගේ අම්මා අයියව හම්බෙන්න කලින් කියන්නේ අයියයි මල්ලි මම ඉන්නේ. අයියව හම්බෙන්න කලින් එයා මේ ප්‍රාථමික අංශයට
සංගීත ගුවන්ලා තියෙන ගුරුවරයා. ඉතින් අපේ අම්ම වෙලක්ලා එක දවසක් කිව්වා මට මේ මම බඩේදී යා වෙසක් එකට ලොකු මේ භක්ති ගීත මේකක් කරා කියලා. ඉතින් ඒ නිසා වාට සින්දු කියන්න පුළුවන් වෙලා තියෙනවද කොහෙද කියලා. මොකද අයියට මල්ලිට එහෙම සින්දු කියන්න බෑ. ඉතින් මං හිතනවා ඒ නිසා වෙන්න ඇති මොකක් හරි මියුසික් ගන්න මම ආවේ. ලංකාවේ ඔයා හිතනවාද ඔයාට ගමනක් තියෙනවා කියලා? ලංකාවේ මේවා ගහන්න මියුසික් ඉන්ඩස්ට්‍රි එක Music ඇතුලේ industry, yes. ඒක ගමනක් තියනවද නැද්ද කියලා ඇත්තටම දෙනවා හිතලා නැහැ. ඒ කියන්නේ මගේ අර එක්ස්පෙක්ටේෂන්ස් නැහැ. කිසිම දෙයකට නැහැ. කියන්නේ මියුසික් විතර නෙවෙයි කිසිම දෙයකට නැහැ. එක්ස්පෙක්ටේෂන්ස් මම කරනවා මම ආස දේ. ඒක ඇතුලේ වෙන්න තියෙන දෙයක් වෙයි. මගේ ගෝල්ස් වලට මම වැඩ කරනවා. අර එහෙම මයින්ඩ් සෙට් එකකින් තමයි මම මේ ඉන්නේ. ඒ කියන්නේ මම මියුසික් කරන්නේ මේ ඒ කියන්නේ වගේ පැෂන් එකක් විදියට මිසක් වාණිජ්‍යමය ඒ කියන්නේ සල්ලි පස්සේම පන්නන්නේ නැහැ. ඇත්තටම පන්නන්නේ නැහැ. මේ හැබැයි සල්ලි නැතුව ඉන්නත් බෑ. එමි කියලා මම මේ ආතල් එකට කරන පැෂන් එක කියලා මම නිකන් ඉන්නෙත් නැහැ. නැත්නම් අනිත් මල්ලිලා නංගිලා ගොඩක් ඉන්නේ මගේ පොඩි අයනේ ෆෑන්ස්ලා. මේ ඒ දේවල් ගන්නත් ඒ කියන්නේ වාණිජ්‍යමය කියන්නේ මම ක්ලාසස් කරනවා. මම ඔඩියෝ ඉන්ජිනියරින් ක්ලාස් කරනවා. එතකොට බෑන්ඩ් එක තියෙනවා. සහ මම සින්දු දාලා මට ඒ වලින් ස්ට්‍රීම් වලින් රෙවෙනියුස් එනවා. ඉතින් මේ මම මේක කියන්නේ මේ මල්ලිලා හරි නංගිලා හරි දැකලා නේ ආතල් එකකින් ඉන්නේ කිව්වොත් ආස දෙය කළා කියලා එහෙම ඉන්න බෑ. මේ සෝ අර එහෙම තමයි වැඩ කරගෙන යන්නේ. කියන්නේ මම ගෝල් එකට මම ආස නිසා වැඩ කරනවා. ඔක තමයි සරලව. ඉතින් ඒ විදියට තමා අද චානුක මොරා අපිත් එක්ක එකතු වෙලා මේ අපි ඉන්නේ වයිකින්ස් රෙස්ටෝරන්ට් එකේ නාවල. ඉතින් මතක් කරන්න ඕනේ ඔයගොල්ලෝ මේ බලන්නේ රස කතා with ඩිල්මි කියන ප්‍රෝග්‍රෑම් එක. ඉතින් අපේ channel එකට subscribe කරන්න. ඩිල්මි රණවීර කියන channel එකට subscribe කරන්න. එතකොට ඔයගලන්ට දිගටම මේ විදිහේ ලංකාවේ ජනප්‍රිය චරිත ගැන ගොඩාක් රස කතා දැනගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි.